ආයලෝනේ ඉතින් මම ඔයගලන්ට පෝස්ට් එකක් දාලා තිබ්බා ඊයේ වගේ මේ ගම් වතුර එක සුලි සුලං ගම් වතුර මිනිස්සුන්ට ඇත්තටම පව මිනිස්සු ඒ ගැන මම අද ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න කියලා ඉතින් මම බැලුවේ ඒක තමයි අද වීඩියෝ එක ලොග් එක යන්නේ ඉතින් කන්ටිනියු කරන්නේ මේ සැරේ ගම් වතුර 2016 2025 තියෙන ගම් වතුර ඇත්තටම ලොකුයිද කියලා බලන්න තමයි මේ වීඩියෝ එක කන්ටිනියු කරන්නේ ස්කිප් කරන්න එපා අන්තිම වෙනකන් වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේ මගේ ආසන්න නගරේ ඉතින් කොරෝනාව. ඉතින් කොරෝනාගේ කැලණිකගේ දැන් ගොඩක් මට්ටමකට මෙහෙට දාලා තින්නේ. ඉතින් ඔයගලනුත් කොරෝනාව ඉතින් ආසන්න කැලණිකකට ආසන්න ඉන්න කට්ටිය ඉන්න නම් මේ වීඩියෝ එක කට්ටියට ෂෙයා කරාට කමක් නැහැ. අපි අද මිනිස්සුන්ගේ මොන වගේ හැසිරීම් රටාවක්ද තියෙන්නේ කියලා බලන්න තමයි අපි අද මේ වීඩියෝ ලොග් එක දාන්නේ. මේ වීඩියෝ එක ගොඩක් අත්‍යවශ්‍ය කියලා අයමත් මතක් කරන අපි නම් බලමු මොන වගේ හැසිරීම් රටාවක් තියෙන්නේ කියලා මිනිස්සුන්ගේ. ඉතින් පැත්තක්ම යට වෙලා කියන්නේ ඉතින් යාළුවනේ මිනිස්සු ආපදාවක් තමයි ලක් වෙන්නේ. අපි ඉතින් වැඩි කතා කරන්න ඕනේ අපි යන වීඩියෝ එකට මොන වගේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවද තියෙන්නේ කොච්චර ගම් වතුර මට්ටම උඩට ඇවිල්ලාද කියලා බලන්න අපි යන වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ උගලන්ට පේනවා ඇති මේ පැත්තම යට වෙලා මේ ගානට විතර යට වෙලා යාළුවනේ ඊයා මේ ගානට තත්ති තිබුණේ අද මේ ගානට තත්ති තියෙන නිසා යාළුවනේ ගොඩක් යට වෙලා තියෙන්නේ කට්ටිය ගෙවල් ඇත්තලා ගිහිල්ලා වැස්ස නිසා එරියා එකම යට වෙලා තියෙන යාළුවනේ මේ බල්ලොත් ඉන්නා මේ පේනවනේ තිය යාළුවනේ ගෙවල් ඔක්කොම ඇත්තලා ගිහිල්ලා යා කට්ටිය ඉතින් මිනිස්සු ටික ඉතින් වතුරේ ඇවිදිනවා ඉතුරු ටිකත් මම ඔයගලන්ට පෙන්නන්නම් යාළුවනේ ඉතින් අන්තිම වෙනකන් ඉන්න කියලා ඉතින් මතක් කරන වීඩියෝ එකේ ඉතින් යාළුවනේ මේ පේනවා ඇති මම වතුරේ යාළුවනේ ඉස්සරහට ගොඩක් තියෙනවා ගෙවල් යට වෙලා තින්නේ නැතුව නෙමේ මේ ගෙවල් පැත්තම යාළුවනේ යට වෙලා තින්නේ නැතුව නෙමේ අර පේන ඇති කට්ටිය එළියෙම ඉන්නවා ගෙවල් වලට වතුර දාලා තින්නේ නැතුව නෙමේ තව ක්ලිප් ටිකක් ගන්න තියෙනවා නැතුව නෙමෙයි ඉස්සරහට එන වීඩියෝ එක සෙට් වෙමු යාළුවනේ අන්තිම එක වීඩියෝ කියලා බලන්න කියලා මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න ඕම් යාළුවනේ මේ පැත්ත ගොඩක් ගම් වතුර වැඩි මේ මිනිසුන් එහෙම ඇතුලේ පේන්න නෑ යාළුවනේ මේ පාරම යට වෙලා ඉස්සරහට කොහම වෙයිද කියලා ඉතින් හරියටම කියන්න අමාරුයි. ඔයගලන්ට වීඩියෝ ක්ලිප් එක මම අරන් පෙන්නන්නම්. දනිසගාඩ විතර වතුර තියෙනවා. ඔයගලන් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ආයෙ මතක් කරනවා. පේන ඇති ඉස්සරහ වතුර තත්ත්වේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටිකත් මම ඔයගලන්ට වීඩියෝ එක කරලා පෙන්නන්නම්. ඔහොම රැඳී සිටින්න කියලා මතක් කරන කට්ටියත් එක්ක. යාළුවනේ මේ පේන ඇති පුලිස් මට්ටම විතර ඉන්න මට්ටම ඇවිල්ලා තින්නේ. පාරවල් ඔක්කොම යට වෙලා තින්නේ. ඉස්සරහට යන් ඉතින් දනිස ගාඩ විතර වගේ පේනවා තියෙනවා. ඕගලන්ට පෙන්නන්න විදියක් නැතු ඉන්නේ මම මේ. ඉස්සරහට යන්න වතුර වැඩි. අපේ මුල් වීඩියෝ ටික හිටපු යාළුවත් ඉන්නා. කොල්ලා මේ ඉතින් කට්ටි බලන්න මේ වතුර වැඩි ගොඩක් ඉස්සරහට යමු ඉතින් පුළුවන් තරමක් කියමු මම ඔයගලන්ට සාධාරණයක් කරන්නේ නෑ කිඹුල්ලෝ නෑ මම ඔයගලන්ට මේ වීඩියෝ එක සාධාරණයක් කරන්නේ මොකද අපිට ඔයගලන්ට දෙයක් දෙන්න ඕන නිසා යාළුවනේ තව තැන් තියෙනව නැතුව නෙමෙයි ගොඩක් වතුර තියෙනවා යාළුවනේ මේ කට්ටිය වතුර තියෙනවා යාළුවනේ නැතුව නෙමෙයි වීඩියෝ ටිකත් මම දෙන්නම් ගන්නට ඉතින් කට්ටිය අන්තිම වීඩියෝ එක බලන්න කියලා ඉතින් ආයෙමත් මතක් කරනවා තව තැනකින් එන සෙට් වෙමු ඉතින් ඔයගොල්ලන් ඔම්මම ඉන්න යාළුවනේ පේන ඇති ජනෙල් මට්ටටම මේ පැත්තේ වතුර ඇවිල්ලා තියෙනවා මේ ඉස්සරහට යන් මෝ ගොඩක් තියෙනවා යාළුවනේ වතුර ශනත් පෙරලෙනවා මම ඔයගලන්ට මේ පැත්තේ ගෙවල් ටික පෙන්නගෙන යන්න යාළුවනේ ඔක්කොම යට වෙලා 30 දක්වා සුනාමිනේ
මේ ගෙදර නම් කවුරු ඉන්නවා වගේ පේනවා. ගොඩක් දුර යන්න තියෙන යාළුවනේ. මේ අපේ දියබරිය යනවා ඉස්සරයි. ඔහොම රැඳි සිටින්න යාළුවනේ. ඉතුරු ටිකත් පෙන්වන්න මේ යට වෙලා කට්ටිය මේ පව් වැඩේ ඇත්තට මිනිස්සු ටික මම ඉන්න කියලා මතක් කරගෙන ඉතින් ඉතුරු වීඩියෝ ටිකත් පෙන්වන්න. ඊළඟ ඉස්සරහින් පේන ඇති බෝට්ටුවක් තියෙනවා. මිනිස්සුන්ව දාගෙන යන්න. ඉතින් ඒක නම් ඇත්තටම වටිනවා ගොඩක්. බලන්න ඒ වතුර පාර දිගේම ආපු පාර යනවනේ මේ තියෙන්නේ. ඒ ටික නම් ගන්න නැහැ. ඉතින් මේ වගේම තත්ත්වයක් තමයි එතනක් තියෙන්නේ. ඉස්සරහින් බෝට්ටුවේ මිනිස්සු නගන්න දන්නේ ඉන්නවා. ඉතින් මේ වතුර තත්ත්වය යාළුවනේ. ආරින්නේ අපේ මගේ සහයට ඉන්න එක්කෙනා. වතුර ඉතින් පොඩි උන් වගේ මේ දින්නේ යාළුවනේ. අන්තිම අපේ යටලා තියෙන පැත්තද කොයිද ඉතුරු ටිකක් මම පෙන්නන්නම්. ඔහොමම ඉන්නේ යාළුවනේ. යාළුවනේ මෙන්න මේ පැත්ත අන්තිම පැත්ත යටලා තියෙන්නේ. අපි යමු. ඊට පස්සේ වතුර පාර ඉවරයි. අපේ ගෙදර නම් යාළුවනේ යට උන්නේ නැහැ. ඉතින් අත්ත කතාව කිව්ව. අනිත් මිනිස්සුන්ගේ තත්ත්වය බලන්න තමයි ඉතින් මම මේ වීඩියෝ කරේ. ඔයගලන්ට ඒක කියන්න බලන්නට. මේ කෙලින් පාරේ යනවා. බලමු මොකක්ද කියලා. යාළුවනේ ඉතින් මේකේ සාමාන්‍ය ගානට දාලා තියෙන්නේ නැතුව නෙමෙයි. මේ තියෙන්නේ මෙන්න මේ ටික විතරයි යාළුවනේ. ඉතින් ඒ ටික විතරයි යාළුවනේ. එතනට නම් දාලා තිනවා දැන්ට අපේ ගෙදරට එන එක ෂුවර් නැහැ. ඉතින් ඇත්තනම අතර තියෙනවා තුනේ. ඉතින් යාළුවනේ අතේ අන්තිම ටික තාම වීඩියෝ ඉවර නැහැ. ඉතින් යාළුවනේ අන්තිම ක්ලිප් එක ගමු නම් ගෙදරදී. යාළුවනේ ඔය තමයි වීඩියෝ ඉවර වෙන්නේ. ගොඩක් දුර ගියා. මිනිස්සු ගොඩක් අපහසුතාවයේ තත්ත්වයක හිටියා පේනවා. එංගලන්ඩ් ඉතින් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඉතින් කට්ටියත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කිසිම ලෙඩක් දුකක් මුකුත් කරදරයක් ඉන්නේ එපා කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් එහෙනම් වීඩියෝ ඉවර කරන්න ඉතින් යාළුවනේ. මට ඇත්තටම උගලන්ට දැනුණ දේ ඉතින් මගෙන් දැනුණ දේ උගලන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකම මම ගිහිල්ලා මම තීක්ෂණ බ්ලොග්